සුබ දවසක් හැමෝටම. හැමෝම කතා කරන AI ගැන අද මම මුලින් ඉඳලා සරලව කියලා දෙන්නම්. කෘත්‍රිම බුද්ධිය අද කාලේ ජනප්‍රිය මාතෘකාවක්. ඉතින් කෘත්‍රිම බුද්ධිය ගැන කතා කරද්දී ප්‍රධාන වශයෙන් කතා කරන කීපයක් තමයි මේ chat GPT කියන්නේ. ඒ වගේමයි Gemini AI කියන කෙනා. ඒ වගේමයි අද වෙනකොට ගොඩාක් ජනප්‍රියයි Claude AI. එතකොට Copilot Microsoft ලගේ ටිකක් ජනප්‍රිය මට්ටමක තියෙන කෘත්‍රිම බුද්ධි වැඩසටහන් ටිකක්. ඉතින් ඔබේ ෆෝන් එකෙන් ඔබ මේ මොකක් හරි කෘත්‍රිම බුද්ධියක් භාවිත කරන්න හිතන් ඉන්නවා නම් පළවෙනියෙන්ම ඔබේ ෆෝන් එකේ Play Store තියෙනවා නම් Play Store එකට හරි Apple ලගේ නම් App Store එක තියෙනවා App Store එකට හරි iCloud හරි කොහේ හරි ගිහිල්ලා හොයාගන්න මේ පළවෙනියෙන්ම ඔබට අවශ්‍ය app එක. මම ඔන්න Play Store එකට ආවා. මේ search කියන එකට ගිහිල්ලා මම ගහනවා search bar එකේ chat GPT කියලා CHAT මම chat කියලා ගහද්දි ඔන්න මට සජෙෂන් එකක් chat GPT කියලා මම ඒක ටච් කරපුවාම බලා ගන්න පුළුවන් උඩින්ම එනවා එක්කෙනෙක්. එයා නෙමෙයි, මෙන්න මේ සුදු පාට පසුබිමේ කළු පාටින් ඇඳලා තියෙන chat GPT කියන රූපය. ඔබට මෙන්න මේ ඉස්සරහා install කියලා බොත්තමක් බලා ගන්න හැබැයි මට පේන්නේ update කියලා. ඔබට install කියලා බටන් එකක් වෙන්නේ. මේ බටන් එක ඔබපුවාම අර සාමාන්‍ය app එකක් විදිහටම chat GPT ඔබේ ෆෝන් එකට install වෙයි. install වුණාට පස්සේ අපි අපේ apps වලට මෙහෙම ගිහිල්ලා බලනකොට අපිට පුළුවන් ඔන්න chat GPT කියලා මෙන්න මේ වගේ මෙන්න මෙතන මේ තියෙනවා වගේ app එක අපේ ෆෝන් එකට ඇවිල්ලා තිනවා බලා ගන්න පුළුවන් වෙයි. දැන් මෙන්න මේ chat GPT කෙනෙකුට ටච් කරපුවාම ඔබට පුළුවන් මෙන්න මේ වගේ නිකන් අර SMS type කරන පොඩි window එකක් වගේ එකක් එනවා. ඉතින් මේකේ උපරිම හැකියාවෙන් ප්‍රයෝජන ගන්න නම් අපි මේකේ ලියාපදිංචි වෙන්න ඕනේ. අපේ ඊමේල් ගිණුම හරහා මේකේ ලියාපදිංචි වෙන්න ඕනේ. ඊළඟට මේකට යම්කිසි මුදලක් ගෙවලා අපි ඔවුන්ගේ පහසුකම් ඔක්කොම ටික අන්ලොක් කරගන්න ඕනේ. එහෙම නැතුවත් අපිට සාමාන්‍ය වැඩ කොටසක් කරගන්න පුළුවන්. ඉතින් අද අපි පාවිච්චි කරන්නේ නොමිලේ කරන්නේ කොහොමද කියලා මොකක් හරි වැඩක්. අපි හිතමු පළවෙනියෙන් අපිට ඕනේ කියලා chat GPT එකෙන් අපි හිතමු පොඩි මොකක් හරි දෙයක් අපි හිතමු අපි හදන ව්‍යාපාරයකට නමක් ඕනේ කියලා. මම හදනවා මල් පැල විකුණන ව්‍යාපාරයක්. මට ඒකට නමක් ඕනේ. ඉතින් ඔබට මේක ඉංග්‍රීසියෙන් හදාගන්න අමාරු නම් අපිට පුළුවන් අපි දන්න සිංහලෙන් සිංහල භාෂාවෙන් ටයිප් කරන්න පුළුවන්. සිංහල භාෂාවෙන් ටයිප් කරන්න තේරෙන්නේ නැත්නම් SMS භාෂාවෙන් හරි කමක් නැහැ ටයිප් කරන්න. මොකක්ද ඔබට කරන්න අවශ්‍ය දේ කියන එක. හැබැයි ඔබේ ඔළුවේ තියෙන්න ඕනේ ඔබට මොකක්ද අවශ්‍ය කියන එක. ඔබ දැනන් ඉන්න ඕනේ ඔබට ඕනේ මොනවද කියලා. එහෙනම් මට ඕනේ මල් පැල විකුණන කඩේකට නමක්. මම එහෙනම් ගහනවා මල්. දැන් මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි දැන් සිංහල භාෂාවේ සහ ඉංග්‍රීසි භාෂාවේ දන්නේ නැති මේ උච්චාරණ වෙනස් විදිහ සිංහලෙම ගන්න හොඳයි. මල් පැල අලෙවි සැලකට නමක් දෙන්න. මම මෙහෙම ගහලා මෙන්න මේ ඊතලයේ උඩ බපුවාම මේ මැසේජ් එක එයාට යනවා. ඔන්න එයා අපිට උත්තර දෙන්න පටන් ගන්නවා. මේ ලස්සන අදහසක් මල් පෙළ කියලා තමයි යට කැවිලා තියෙන්නේ. ඉතින් ඔන්න එයා try කරලා බලනවා එක එක නම් දෙන්න. සුවාසනා මල් මංගල්‍ය මල් නද උන් ගොඩාක් ඒවා දෙනවා. ඒව නැත්නම් ඉංග්‍රීසියෙන් මොන දේවල් දෙනවා bloom line petal path aroma link flower wave ඔයක තන්දර ගොඩාක් දීලා තියෙනවා බලන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් ඔබ මොකක් හරි මිනිස්සෙක්ගෙන් ප්‍රශ්නයක් අහනවා වගේ chat GPT එකෙන් නැත්නම් වෙනත් කෘත්‍රිම බුද්ධියකින් මෙහෙම ප්‍රශ්න අහන්න පුළුවන්. හැබැයි එයාට දෙන්න පුළුවන් සාමාන්‍ය ලෝකයේ තියෙන පොදු තොරතුරු විතරයි. එහෙම නැතුව අල්ලපු ගෙදර මිනිස්සයාගේ උපන්දිනේ මොකක්ද වගේ අන්තර්ජාලයෙන් නැති තොරතුරක් ඉල්ලුවොත් එහෙම එයාට ඒකට උත්තරයක් ලබා දෙන්න බැහැ. එහෙම දෙයක් ඇහුවොත් එහෙම එයා වැරදි උත්තර ඔබට ලබා දෙන්න ඉඩ කඩ තියෙනවා. ඒ නිසා ඔබ ප්‍රශ්නයක් අහනකොට ඒ ප්‍රශ්නය නිවැරදිව chat GPT එකෙන් උනත් වෙනත් ඕනෑම කෘත්‍රිම බුද්ධියකින් උනත් අහන්න පුරුදු වෙන්න ඕනේ.
එතකොට මේ විදිහට ඔබට ගණිත ගැටලුවක් ආවොත් ගණිත ගැටලුව වුණත් එහෙම් පිටින්ම ටයිප් කරලා උත්තරයක් ඉල්ලන්න පුළුවන්. ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන එකක් පරිවර්තනය කරගන්න ඕන වෙනත් භාෂාවකට ඒ දේ කරගන්න පුළුවන්. ගොඩාක් දේවල් පුළුවන්. ඉතින් ඔබට තියෙන්නේ මේ බොක්ස් එක උඩ ටච් කරලා අවශ්‍ය පණිවිඩය ඔබට අවශ්‍ය දේ ටයිප් කරලා එයාගෙන් උත්තරේ ගන්න විතරයි. තව අපි හිතමු මේ විදිහට ළමා මනෝවිද්‍යාව ගැන අපි හිතමු නිකන් ගොඩක් ජනප්‍රිය මාතෘකාවක් වෙනවා ළමා මනෝ විද්‍යාව හොඳද? මම නිකන් අහන්නකො නිකන් හොඳද කියලා මම අදහස ගන්න. රයිට්? එතකොට ඔන්න ළමා විද්‍යාව කියන්නේ මොන වගේ දෙයක්ද කියලා ඔන්න එයා ලොකු දෙයක් කියනවා. එතකොට මේක අපිට අවශ්‍ය භාෂාවකින් ලබා ගන්න පුළුවන්. සැලසුම් හදව ගන්න පුළුවන්. ගොඩක් දේවල් මේවා කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ ප්‍රසන්ටේෂන් එකක් හදනවා නම් ප්‍රොජෙක්ට් එකක් කරනවා නම් ඒ හැම දෙයකටම මෙයාගෙන් අපිට දල අදහසක් ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න කෘතිම බුද්ධිය කියලා කියන්නේ 100% නිවැරදි නැහැ. කෘතිම බුද්ධියට වැරදීම් වෙන්න ඉඩකඩ ගොඩක් තියෙනවා. ඒ නිසා මේ එන උත්තර ඔබ නැවත නැවත පරීක්ෂා කරලා බලන එක තමයි ගොඩක් සුදුසු. ගොඩක් මේ අපි සිංහලෙන් හැම ලබා ගන්නවා නම් වාක්‍යවල වැරදි තියෙන්න පුළුවන්. ඒ වගේම සමහර අවස්ථාවල න්‍යායාත්මකවත් වැරදි තියෙන්න පුළුවන්කම තියෙනවා. අපි ඒකට කියනවා ඉංග්‍රීසියෙන් hallucinate වෙනවා කියලා. ඉතින් කෘතිම බුද්ධියක් කියලා කියන්නේ මිනිස්සෙක් නෙමේ. ඒකින්ද 100%ක් හරියන්නේ නැහැ. එයාගේ උත්තර අපිට වඩා නිවැරදි වෙන්න ඉඩකඩ තිබුණත් වැරදීම් වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. රයිට්. එතකොට මේ විදිහට වාචිකව උත්තර ගන්නවා වගේම අපිට පුළුවන් මේක මෙන්න මේ පල්ලෙහා තියෙන අයිකන් ටික බලන්න. මේකේ ස්පීකර් එක අයිකන් එකක් තියෙනවා 4 වෙනිට මෙන්න මෙතන. මෙන්න මේක උඩ මම එබුවොත් එහෙම මේ ටයිප් කරලා දුන්න උත්තරයට Tad, det är cipher hälsöker från Germany. Har tackle med keyboard att bli fair. මෙයාගේ උච්චාරණය ගන්න උත්සාහ කරනවා. එතකොට මෙයා සිංහල භාෂාවෙන් නම් සිංහල භාෂාවෙන් උච්චාරණය කරන්න උත්සාහ කරයි. එහෙම නැත්නම් ඉංග්‍රීසි භාෂාවෙන් නම් ඉංග්‍රීසි භාෂාවෙන් උච්චාරණය ගන්න හදයි. එතකොට ඔබ ඉංග්‍රීසි භාෂාවෙන් නම් ගන්නේ ගොඩාක් මේක යොදා ගන්න පහසුයි. සිංහල භාෂාවේ පුංචි පුංචි ගැටලු මතුවෙන්න කඩ තියෙනවා. ඒ වගේම මේ උත්තරේ ඔබට ආපු එක වෙනත් තැනකට ගන්න අවශ්‍ය නම් මේ පළවෙනිම දින අයිකන් එක යට තියෙන ඒකෙන් කොපි කරගන්න පුළුවන්. අදාළ තැනට ගිහිල්ලා පේස්ට් කරගන්න පුළුවන්. ඊළඟට ඔබට පින්තූරයක් අවශ්‍ය නම් මෙතන මේ ආස්ක් එකේ අපි පටන් ගන්න ඕනේ පින්තූරයක් කියලා. පින්තූරයක් අඳින්න මේ විදිහේ. අපි කිව්වොත් එහෙම අත් තටු සහිත පූසෙකුගේ රූපයක් අඳින්න කියලා මම කියලා බලන්න. එතකොට එයා උන try කරනවා. එයා උන්න මගෙන් ප්‍රශ්න ටිකක් අහනවා. ඔයා අත්තතු කියලා බෙදලා තියෙන එයාගේ අටකටු වගේ අට ගහලා තියෙන්නේ. ඉතින් මම ගහනවා ඉංග්‍රීසියෙන් generate an image of a cat with fluffy wings. එතකොට මේ ස්පෙලිං මිස්ටේක්ස් එම ගණන් ගන්න එපා, ග්‍රැමර් මිස්ටේක්ස් එම ගණන් ගන්න එපා. එයා ඒවා ස්වයංක්‍රීයව නිවැරදි කර ගන්නවා. රයිට්? ඉතින් සිංහල භාෂාවෙන් නම් ඔබ ගහන්නේ පොඩි පොඩි අර උච්චාරණය සහ ශබ්ද වෙන ආකාර වෙනස්කම් මත පුංචි පුංචි ගැටලු ටිකක් ඒ මුල් කාලේ. හැබැයි ඔබ මේකට ලොගින් වෙලා වැඩ කරද්දි එයා ඔබේ මේ පැටර්න්ස් ටික අඳුර ගන්නවා කාලයත් එක්ක. ඉතින් එහෙම ගැටලුවක් මහලු කාලයක් යන්නේ නැහැ. ඉතින් මම මේ ෆ්‍රී වර්ෂන් එකක් පාවිච්චි කරන සාමාන්‍ය විනාඩියක විතර කාලයක් ගත වෙන්න පුළුවන් පින්තූරය හැදෙන්න. එතනින් පස්සේ මට මෙයා මේ පින්තූරය මෙතනින් නිරූපණය කරලා පෙන්නනවා. එතකොට පින්තූර හදාගන්නම තමයි Gemini AI එක හදලා තියෙන්නේ. ඒ Gemini AI එක වගේම Canva කියලා එකකුත් තියෙනවා. මේ දෙකෙන් පුළුවන් මීට වඩා ලේසියෙන් ඉක්මනින් පින්තූරයක් හදාගන්න. මම මේ ගහපු එක මෙහෙම කොපි කරගන්නම්. මෙයා උඩම ටච් කරගෙන ඉඳලා කොපි කරගන්නවා. මගේ මේ ෆෝන් එකේ දකුණු පැත්තේ මැද තියෙන මේ බෝලේ වගේ එක මම ඔබලා මුල් තිරයට එනවා. ඊට පස්සේ මම මේකේ Gemini AI එකක් මම දාගෙන ඉන්නවා. මෙන්න මෙතන බලන්න පුළුවන් Gemini AI එක තමයි මේ තියෙන්නේ. මම Gemini AI එක උඩ ක්ලික් කරපුවාම මට මේ වගේ වින්ඩෝ එකක් දෙනවා. අර වගේමයි මේ පල්ලෙහා තියෙනවා මෙසේජ් ටයිප් කරන තැනක්. මම එතෙන්ට අර මෙසේජ් එක මෙහෙම පේස්ට් කරලා සෙන්ඩ් කරලා බලනවා මොකක් කියයිද කියලා.
ඒතර මෙන්න මෙතන බලන්න පුළුවන් උඩින් මේලට කරන Gemini can make mistakes so double check it. ඉතින් Gemini කියන කෙනා අතින් වැරද්දක් වෙන්න පුළුවන් නිසා නැවත පරීක්ෂාවක් කරන්න කියලා ඒගොල්ලෝ කියනවා. එතකොට Gemini ගේ මම නම් මේ විදිය මගේ තියෙන නොමිලේ තියෙන කොටස් ටික පාවිච්චි කරලා අවසానයි. ඒ නිසා එයාට මේ වෙලාවේ හදලා දෙන්න බෑ කියලා කියනවා. හැබැයි තිබුණා නම් අර වගේම තමයි දෙන්නම එක වගේ වැඩ කරන්නේ. Canva එකත් එහෙමයි. තාම මේක ඉමේජ් එක ජෙනරේට් වෙනවා. ඒ ජෙනරේෂන් එකෙන් පස්සේ අපිට පුළුවන් අපේ පින්තූරය අපිට අවශ්‍ය විදිහකට යොදා ගන්න පුළුවන්. මම කලින් ජෙනරේට් කරපු ටිකක් මම ඔයාලට පෙන්නන්නම්. මේ විදිහට මේ වගේ මම කිව්වහම එයාට මොකක් හරි හදන්න කියලා. එයා මෙන්න මේ විදිහට මම කිව්වා එයාට generate a logo using P and R letters කියලා. එතකොට මෙන්න මෙයාමට P සහ R අකුරු දෙක දාලා logo එකක් හදලා දෙන්න මෙන්න මේ විදිහට. එතකොට මට පුළුවන් මේවා වෙනස්කම් කරලා මම කිව්වා මට project 1 කියලා එකක් හදලා දෙන්න කියලා. එතකොට එයා මට මේ විදිහට ජෙනරේට් කරලා දෙනවා. මීට වඩා දේවල් අපිට හදන්න පුළුවන්. මනුස්ස රූප, සත්තුන්ගේ රූප ඕන දෙයක් අපිට හදන්න පුළුවන්කම තියෙනවා. හැබැයි කෘතිම බුද්ධියෙන් හදනකොට එයාට වැරදි වෙන්න පුළුවන් කියලා අපි හැම වෙලාවෙම මතකයේ තියාගන්න ඕනේ. right? එතකොට අපි chat GPT එක නැවත ගිහින් බලමු. chat GPT තව ගොඩක් වෙලා ගයි වගේ. මම මෙතනින් මේක නවත්තන්නම් වීඩියෝ එක. මේ විදිහට තව ගොඩාක් දේවල් කරන්න පුළුවන්. මීට අමතරව ඔබට ප්‍රසන්ටේෂන් එකම හදා ගන්න ඕන නම් ඒකට වෙනම තියෙනවා මේ Gamma PPT AI කියලා එකක්. එකකින් අපිට ප්‍රසන්ටේෂන් ලස්සනට හදා ගන්න පුළුවන්. ඒත් එක්කම ඔයගොල්ලෝ කෝඩින් පැත්තට නැඹුරු වෙනවා. කෝඩ් එකක් ලියව ගන්නවා වගේ දෙයක් කරගන්නවා නම් ගොඩාක් හොඳයි මෙන්න මේ Claude AI කියන එක. Claude AI කියලා කියනවා. මේ Claude AI එකත් අර වගේම තමයි ඔබට තියෙන ගිහිල්ලා අර chat GPT එකේ වගේම ඔබට කරන්න අවශ්‍ය දේ ටයිප් කරන්න විතරයි. එතකොට අර වගේමයි මෙයාගෙත් ෆ්‍රී ලබා දෙනවා ඔබට උත්සාහයෙන් ගණනාවක් කරන්න try කරලා බලන්න. ඉතින් මීට වඩා තව AI tools තියෙනවා. හොයලා බලන්න, ඉගෙන ගන්න. එහෙනම් හැමෝටම ජය වේවා.